යාළුවනේ අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද අලුතෙන් Apple account එකක් හදාගන්නේ කියලා. මේ විදිහට setting open කරගෙන Apple account කියන එක click කරගන්න. ඊට පස්සේ යට තියෙන do not have an Apple account කියලා එක click කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ නමයි birthday එකයි දාන්න වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට enter කරගන්න. හරි යාළුවනේ දැන් නමයි ඔයාගේ බර්ත්ඩේ එක එන්ටර් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට continue කියන option එකක් එනවා. ඒක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට tab එකක් open වෙනවා. ඔයාගේ email address එක add කරගන්න. ඉතින් මේකට ඔයාගේ valid email address එකක් add කරගන්න. password එහෙම මතක තියෙන. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාගේ email address එක add කරගත්තට පස්සේ මේ continue කියන option එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අලුත් tab එකක් open වෙනවා Apple account password කියලා. මෙතන තමයි ඔයාගේ Apple ID එකට අවශ්‍ය කරන strong password එක add කරගන්න ඕන තැන. ඉතින් මෙතන මේ add කරගන්න password එක ඔයා අනිවාර්යෙන් කොහේ හරි ලියලා හරි තියාගන්න. මොකද ඔයාගේ phone එක නැති වුණොත් මේ password එක අවශ්‍ය වෙනවා ඔයාගේ ඉතුරු වැඩ කටයුතු කරන්න. ඒ වගේම මේකේ සමහර ලාට ඔයාගේ applications download කරන්නත් මේ Apple ID එක අහනවා. ඒ නිසා මේක ඔයා මතක තැනක ලියලා හරි තියාගන්න. මේ විදිහට password එක add කරගෙන මේ password එක verify කරගත්තට පස්සේ continue කියන tab එක click කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට tab එකක් open වෙනවා. ඊට පස්සේ ඒකත් continue කියලා click කරගන්න. ඊට පස්සේ යාළුවනේ මේ වගේ ටැබ් එකක් ඕපන් වෙනවා. ඒගොල්ලොන්ගේ terms and conditions. ඉතින් ඔයාලට මේක ඔක්කොම කියවලා මේ විදිහට agree දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා Apple account එක create වෙනවා. ඉතින් මේකට ටික වෙලාවක් යනවා. ඉතින් යාළුවනේ last step එක විදිහට තියෙන ඔයාගේ email address එක verify කරන්න. ඉතින් ඔයාගේ email address එකට අංක 6කින් යුත් OTP code එකක් එනවා. මෙන්න මේ විදිහට ඒ code එක enter කරලා ඔයාගේ email address එක verify කරගන්න පුළුවන්.